Kodukan. Situ di depan mana? Hari ya. මිස් මේ මේක කොහෙද දාලා තියන්නේ? Location එක හරි. මිස් මේ මම තාම මේ ටිප් එක ස්ටාර්ට් කරේ නෑ මට පෙන්වන්නේ නෑ ලොකේෂන් එක. ඉතින් ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න විතර පෙන්නයි. අපි ඔතන සුට්ටයි සර් කමර දාලා චූටි පුරක් යනවා. ඉස්සුද මිස් මේ ස්ටොප් දෙක තුනක් දාලා තියන්නේ. මේ නෑ ඒකට කමන්නේ මේ කීයක් පෙන්වනවද මිස්? දැන් මේ මොනවද වගේ ප්‍රශ්න ප්ලීස් යන්කෝ අපිට බරක් වෙනවා. මිස් අපි මේකේ කැන්සල් කරලා යන්නද? මේ වෙලාවට පට්ට පාඩුයි මිස් යන්නේ ඒක ඉස්කෝලේ ට්‍රැෆික් එකනේ. දැන් මාර කතාවන්නේ කියන්නේ. දැන් ඔබතුමා මේ කිලෝමීටර් දෙක තුනක් ආවනේ මේ හයරට ගන්නම. අනේ ඕ මිස් මම පට්ට දුරක් ආවේ මිස්. දැන් ඒ කියන්නේ ඔයා මේ හයර් නැත්තනකට ඉඳලා තියෙන්නේ. ඔය ඇප් එක හයර් නැති තැනක ඉඳලා හයර් තියෙන තැනකට ඔයාව ගෙනල්ලා තියෙනවනේ. අන්න ඒ විදිහට හයර් නැති තැනක ඉඳලා මෙතනට ගෙනල්ලා ඔයාට හයර් එකක් දෙන්න තමයි ඔය ගාණක් ගන්නෙ උ. ඔක දෙන්න බැරිවනේ ඔය කෑෂ් ඉලන්නේ. සසින්ද දැන් ඔය පොඩි ගාණ දෙන්න බැරුවනේ මේ රට හදන්න කියන්නේ නේ මිස්ලා දන්නේ නැහැ නේ මිස් මෙතන මේ අපි කන පරිප්පු මිස් මේ කොණ්ඩේ එහෙම හදලා ඉන්න පොස්ට් එකකට ගෝවා මල වගේ හිටියද කිසි පපුවක් නැහැ නේ පපුවක් මගේ පපුවෙන් අදාළ නැහැ නේ මිනිහෝ තමුසල තියෙන මේ හයර කියන්නේනේ මේ බඩුත් ඔක්කොම පැටපඩ පස්සේ මගුලක් කතා කරන්න දෙන්නේ Yo, Rume. Can you please stop? අයියේ අනේ අයියා අපි යන්කෝ අයියේ දැන් මෙතන මේ විසුත් බලන් ඉන්නවනේ මිස් ඉස්සෙල්ලා මිස්ගේ යාළුවාට කියන කතා කරන්න ඉගෙන ගන්න කියලා. මෙයා මේ හිතාගෙන ඉන්නේ මෙයාත් මේ පතෝතරතර ඉඳිනන්නේ. මිස් මෙහෙමයි. මම ඇහුවා. කැරනම් බෑ කියලා කිව්වා. අපි ගියා. එහෙමනේ මිස්. මෙයා එනෝනේ මිස් මෙතන මේ විහාර මහතෙක් වගේ ටෝක් කරන්න. හරි අයියා දැන් අපි වට වැටුණ ගාන දෙනවනේ. යන්කෝ කෑෂ් දෙන්නම්කෝ දැන් කිව්වනේ. මොකද සස්තේ කෑෂ් හයර ගන්න මේ තාල්තිല്ല. සීරියස්ලි? ඒකනේ. එහෙනම් ඉතින් මට මේ හරිය කොහොමද දෙන්න බෑ. දැන් බහින්නද කියන්නේ? ඔව් ඉතින් බෑලා යන්න. ඉන්නකො මම එක කම්ප්ලේන් කර. ඔයා ඕනි කෙනෙකුට කම්ප්ලේන් කරගන්න මිස්. ඒක මේ අපිට අදාළ නෑ. මට පාඩුයි නම යන්නේ නෑ. එච්චරයි. හරි බලා ගන්නකො මං කරන දේ. ඉන්නකො. දැන් ඔතන ඉන්න. එන්න මේ ඩ්‍රයිවර් දැන් අපි ඇප් එකෙන් වාහනයක් ගෙනාවට පස්සේ මෙච්චර බඩු දාගත්තට පස්සේ දැන් අපිට කියනවා බහින්න කියලා. හරිද? මේ බලන්න. මේ සැරදේ හැමදාම පින්බිම ශ්‍රී ලංකා කියලා තමයි ගහලා තියෙන්නේ. හැබැයි අර 125 ගෙවන්න මුන් කැමති නැහැ. බලන්න. මම නම්බර එක පෙන්නන්නම් අම්මට සරි. අම්මා සඳුගේ මේ මම එලෝ හිරිරිදි. ඒකට ගෑණියට කතා කරන්න දන්නේ නැහැ මේගොල්ලෝ. අපි නැග්ගට පස්සේ මගුලක් කතා කරනවා. මේ මෙන්න මේ ඩ්‍රයිවර් මේ වගේ කට්ටියට ඔයගොල්ලෝ අහු වෙන්න එපා. හරිද? කවදා හරි මේ වගේ ඩ්‍රයිවර් කෙනෙක් අහු වුණොත් එහෙම ඕගොල්ලෝ බලන්න කවදාවත් නගින්න හිතන්න එපා. ආයිම බුද්දිස් 33 කෝටියම ගහගෙන දෙයියෝ මෙතන ඉන්නේ. ඔය චුරකල් කරනවනේ මේ පියාට. මිස් මෙතන මේ නිකන් නෝන්ඩ වෙන්නේ නැතුව මෙන්න බට්ටු අතර යන්න මිස්. මට මෙතන වෙන හයර් එකක් යන්නත් නැහැ. මිස් මේ උස්සන් ආ බඩු කොට දක්වා මං හිතුවා සල්ලි තියෙන සෙට් එකක් කියලා. බලමු අපිට වඩා හපන්නේ නැහැ ඕගොල්ලෝ. මේ සල්ලි තිබ්බ නැත අසාධාරණ විදිහට හම්බ කරාට අපි කැමති නෑ හරිද? ඔයගොල්ලෝ මේ අනේ අයියේ අපි දැන් යමුකෝ අපි කෑෂ් මගේ ATM එකෙන් අරන් දෙන්න. දැන් මේ බඩු ඔක්කොම ආයේ වෙන එක පටවන්න බැහැනේ අයියේ. එහෙම කරමුකෝ. ඒකනේ මිස් මාත් මෙච්චර වෙලා මේ කියන්නේ මෙයාට මේක තේරෙන්නේ නැත්තේ. එහෙම කොහොමද? ගෙවනවා නම් 75යි දෙන්නේ. මොකද? මොකද 75 කතාව මොකද? මේ දැන් ඉස්සෙල්ලා මෙතන පෙන්නපු ගාන කීයද කියන්නකො ඉතින් අපි ඒක පළ දෙන්නේ. මිස් ඉස්සෙල්ලාම ඔයාගේ යාළුවට කියන්නේ මිස් කතා කරන්න ඉගෙන ගන්න කියලා. මිස් මෙතන අපි කරන්නේ සේවයක්. මේ මාරු බඩුවනේ මෙයා. බඩුවා? කවුද අක්කෝ බඩුවා? මේ තමුසේ කට වහ ගන්න මම මෙච්චර වෙලා වැඩගත් විදිහට කතා කරේ හරිද? උඹලගේ මේ වාහනවල යන්න අපිට ඕන කැප්ටන් කියනවා දාගෙන ගහක් ගහන්න බෙල්ල ගලවලා යන්න. අකායියේ
හරිද මොකද්ද කියන්නේ? රට අයියේ. උඹලා අපි යාළුවෝ තමයි අයියේ. ඒ වුණාට අයියේ මේ හයරේ කාඩ් නම් මට යන්න බෑ අයියේ. මොකද්ද බං මේ මගුල? උඹට සල්ලි වැටෙනවනේ උඹලා මා හරි බොරුවන්නේ බං කරන්නේ. මේ එහෙම කතා කරන්න එපා අයියේ. අයියලා දන්නේ නැහැ නේ අපි මේ ඇප් එක නිසා විඳින අසාධාරණේ. ඉතින් ඒක උඹට හොයා ගන්නවා. අපි තමයි කස්ටමර්ස්ලා දෙයියන්ට වගේ සලකන්න ඕනේ. පුරුවා. ඔබේ පොඩ්ඩක් ඔයා ඉවසන්නලා. ඒකනේ අයියේ බලන්නකෝ අයියේ කතා කරන විදිය. අපේ වත්තේ ගෑනු හොඳයි අයියේ. අනේ මේ කවුස කන්න බහරිද? මේ හයර ගිහලා දාපන් නැත්තම් තමුසගේ පත්‍රේ මේ දීලා යන්නේ. කොන් හරකා. මේක හරියන්නේ නැහැ මෙතන ඉඳන් වැඩි දුරක් නැහැ නේ කිලෝමීටර් එකමාරක් තියෙන්නේ. යම කිලෝමීටර් එකමාරක් නෙමෙයි අයියේ කිලෝමීටර් 24ක්. ඒකත් කැන් දෙක තුනක නවතින්නත් ඕනේ. මොකක්? මේවා මේ මගේ බඩු විතරක් නෙමෙයි මගේ තැනක දෙන්න ඕන. අයියෝ අට වෙච්ච දෙයක්. හරි හරි. ඔයාලා අපිට උදව් කරන්න බැරි වුණත් යන්න. අපි අපේ ප්‍රශ්න බලා ගන්නවා. මේ මං එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. ඔයාලට පොඩ්ඩක් තද වෙනවනේ. ඒකනේ අයියේ මාත් කියන්නේ. හරි මේ මම හයර එක දෙන්නම්. ඔබට පුළුවන් මේ හාර ගන්න. බෑ බෑ එහෙම කරන්න බෑ. මං කොහොමද අයියගෙන් සල්ලි ගන්නෙ? මේ ඔබට වැඩක් නැහැ නේ. මේ මගුල ඔබට දැන් කෑෂ් නේ ඕනේ. ඔව්. හරි මාත් නගින්න මේකට. අපි දුන්නා මම. එතකොට ඉන්නේ ඇප් එකේ තමයි. ඒක කැන්සල් කරන්න. අයියේ පොඩට අවදිමුකෝ. එලගිරි. කවුද අයියේ? අතාපා. මේ රතාය පාන් අරන් යන්නේ ටොක් එකේද? අපරාධ වල නවත්තලා අහන්න තිබ්බේ. ඈම ටිකක් ඇහුවේද? ඔබටත් අනුන්ගේ ඕපදු හොයන්න නැතුව ඉන්න බෑනේ. මෙන්න මේ ආවැඩේ කරපන්. අයියෝ සොරි කලින් අපේ යාළුවෝනේ ඉතින් මම ඒකයි ඇහුවේ. කලින් නෙවෙයි බං. මු දැනුත් මගේ යාළුවෝ. හා? මේ ඕසයියේ. දැන් ඔයාමනේ කලින් කිව්වේ යාළුවා ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒ මූ නෙවෙයි බං. උලයි බෙන්ජේ සුපුන. ඒකට මෙයා හොඳයිනේ. උදයි කියන්නේ බං අවුලනේ. ගෙත් පොඩි අවුල් ටිකක් තියෙනවා. ඒ මේ එතකොට අරුන් තුන්දෙනාගේ මොකක්ද තියෙන අවුල? මේ එක්සර්සයිස් කරන්න ආවන එක්සර්සයිස් කරන්න. අරුට මොකද උනේ මුට මොකද උනේ කියලා හොයන්න. සොරි අප්පා. දැන් වලටි මාත් නෑ මේ බාන්න මේ පොඩි බඩුවක් නැත්නම්. හරි කොහරද යන්නවද? අවුල මේ මං ගිහින්. නේද? හරි මං ඉක්මනට එනවා. මේ ඉක්මනට එන්න. හරි. Shall I come? නෑ එපා. කටායේ කෝබන් අරක අර දැන් මෙතනින් ගියේ එක. අර මේක කියන්නේ බයකෝ අර ගෑල්ලම කියපන්. කරු ගෑන් ළමයා. මට බූරෝ කියලා කිව්වා.
පුතේ ඇත්තනේ. ඇයි දැන් ඒ දැන් ඒ කියලා කියන්නේ දැන් බලහන් දැන් විනාඩි 10කට වැඩිනේ. දැන් තව ටිකකින් බුදු ට්‍රැෆික් ගන්න ඕනේ බං. අර අය මම සල්ලි දෙනවනේ උඹ නිකන් දොඩවන්න නැති ඉඳපන්. මේ සහෝදරයා මං ඔයාව හොඳට දන්න නිසා මේ හයර් එක ආවේ. නැත්තම් මම මේ කීයටවත් එන හයර් එකක් නෙමෙයි. අත්තක දැන් වේටිං වෙටෙන්නෙත් නෑනේ. දැන් තුමනේ කිව්වේ ඇෂන් කියලා. හා? අපරාධය අර ඇප් එකෙන් ආවා නම් ඔබට වේටින් ටිකක් හරි වැටලා සල්ලි ටිකක් එකතු වෙනවා. ඔබ බූරුවා කියන්නේ නිකන්ද ඉතින්? හොඳ වැඩ. sorry කරක් නෑ. කොහෙදනේ යන්නේ? සෝදාරියක් දාන්න. යමන් ඉතින්. ආ. කදානේ ජානලා කිව්වා අතින් මොකක් නාවද? අපරාධ මම මේ හයර් එක ගත්තේ. මේ පාංගයක් අරන් ගෙදර යන්නේ කී බා. දැන් ඒකමාරක් විතර මටත් නාස්. ඔය ඉතින් මෙතන විනාඩි 20ක් විතර ගියා රණ්ඩු වෙන්න. මන්ද පටන් ගත්තේ. කොහමද ඉතින් අන්තිමට පාඩුව වටනේ? මේ පතරේ නඹ කටානේ යමන්කෝ මං ඔබට කිව්වනේ ගෙවන්නම් කියලා. නේ. ප්‍රශ්නේ තියෙන්නේ. ඔයත් මොකක්ද වෙන්නේ? රටයි තමසර ගිල්ලන මං ඉන්නම්. ආපෝ එහෙනම් මං ඉන්න මේ බටහිර එහෙනම් ඔය දෙන්න ඉන්න අපි දෙන්න ගිහින් එන්න. ඔය දෙන්න රණ්ඩු කරගන්න එපා. හරි. දැන් යා නැත්තම් මෙතන යයි. Cream bunnies, cream bunnies, cream bunnies, cream bunnies. හරි අම්මෝ. ඊළඟනේ දැන් යා නේද? Cream bunnies. දැන් අපි මේ ඉන්නේ කොහෙද කියලා දන්නවද? කොහමද ඒක දාන්න? අපි දැන් මේ පට්ට දුරක් ඇවිල්ලා ඉන්නේ. අපි පයින් යන්නත් ඕනේ අරුන් එන්න තැනට. අනේ අම්මෝ මට නම් බෑ මේ යව යන්න පිස්පතා කරන්න එපා ඔයා. දැන් මන්දා වෙලීට එකන් ආවේ. ඒකත් මගේ උමනාවට අපි දැන් මේ ආවේ. දැන් මම මොන මගුලකට උඹලා මගදී හම්බුණාද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් මාත් ලස්සනට ගෙදර හිටපු එක නයි මේ පාරේ ඇවිල්ලා කට්ට ගන්නේ. හරි. යයි යන් එන.
කර්මයක් මේ මට ආයෙ රතරක් පාක් යන තිර වෙලාවනේ. අනේ සෝරි අයියේ මං හිතන්නේ මේ පරක් වනේ යන්න. දැන් උඹලට කෑෂ් හයර් වලට වෙයිටින් ඉල්ලන්නේ නැද්ද බලා? ඔව් ඉතින් හරියට ගන්න ඕනේ. දැන් මේ බල්ටික බස් එකේ මං කිව්වා ෆොටෝ එකක් දාගමු කියලා. මේ මහවඩන් ඉතින් බිස්නස් එක පාඩුවට තමයි දුවන්නේ. එමුට වගේ. මොකද? මට නෑ. ඉතින් උඹලත් හැමදාම පාඩුවනේ මේවා දුවන්නේ. කොච්චර දිව්වත් ආව නෑ. හා? හොඳයි හොඳ සේවයක් මේවත්. අන්න ඒකනේ දැන් ඔයාට උනත් තේරෙනවා නෑ මොකද අර මේ ගණින් මොල් වාහන. සර් මහත්තයා කොයිද මේ යන්නේ? සර් මේ පොඩි හයරයක් යනවා සර් මේ මිස්ලාට උතරම් පරක් කළා සර් ඒකයි මේ පාරෙන් දැම්මේ සර්. මිස්ලා කොයිද යන්නේ? මේ අපිස මේ බඩුවගයක් ගන්න ගියා දැන් ගෙදර යනවා. බඩු කිව්වේ? නෑ අපි මේ මල් බිස්නස් එකක් කරනවා සර් ඒකට බඩු ගන්න ගියා දැන් ගෙදර යනවා. එතකොට මේ ට්‍රේවල් එක ටැක්සි සර්විස් එකද? ඔව් සර්. මේ නෑ සර් මේ පාරේ හයර එක සර්. බැලෙන්න කොහොමද? සර් බැලෙන්න බලන්න.